තිබිර අපි පළවෙනි රීල් එක දාපු දවසේ ඒක රීල් එකකට වඩා හොඳ කන්වර්සේෂන් එකක් වුණා නේද? ඔව් කමෙන්ට් බැලුවම එක හොඳට තේරෙනවා. ගොඩක් අය කිව්වේ මෙහෙම ඩාන්සින් ගැන සීරියස් විදියට කතා කරන්න පුළුවන් තැනක් නැහැ කියලා. ඒක තමයි ලංකාවේ ඩාන්සින් ඉන්ඩස්ට්‍රි එකේ සයිලන්ට් ප්‍රොබ්ලම් එක. තවත් කමෙන්ට් එකක් තිබ්බා වෙස්ටර්න් ඩාන්සින් ටීචර්ස්ලාට වර්ක්ෂොප් එකක් කරා නම් හොඳයි කියලා. ඔව් ඒක හරි පොයින්ට් එකක්. ටීචර් කෙනෙක් කියන්නේ හැම දෙයක්ම දන්න කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ ටීචර්ස්ලාට ලර්නින් ස්පේස් එකක් ඕනේ. අනිවාර්යෙන්ම නොලෙජ් එක ෂෙයා නොවුනොත් ඉන්ඩස්ට්‍රි එක ඉදිරියට යන්නේ නැහැ. ඒ වගේම එකමුතුකම නැති එක ගැන කමෙන්ට් එකක් තිබ්බා. ඔව් ලංකාවේ ගොඩක් ඩාන්සර්ස්ලා අතරේ කම්පිටිෂන් එක නම් තියෙනවා. හැබැයි එකමුතුකම නැහැ. ඉන්ඩස්ට්‍රි එකක් ඉදිරියට යන්න නම් එකමුතුකම අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. කම්පිටිෂන් එක විතරක් තිබිලා මදි. වීඩියෝ එකක් දෙයක් වයිරල් ගියා කියලා ක්ලාස් දාන අය ගැන කමෙන්ට් එකක් තිබ්බා. වයිරල් වීම කියන්නේ ටීචින් කරන්න ක්වොලිෆිකේෂන් එකක් නෙවෙයි. ටීචින් කියන්නේ ඊට වඩා ලොකු රෙස්පොන්සිබිලිටි එකක් තියෙන කරියර් එකක්. ඒ වගේම දෙමව්පියන් ළමයින්ගේ ටැලන්ට් එක ලිමිට් කරන එක සම්බන්ධයෙන් කමෙන්ට් එකක් මට ටච් වුණා. ඒකට දෙමාපියන්ට බ්ලේම් කරන්න බෑ. ඩාන්සින් ගැන ක්ලියර් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් සමාජයට දීලා නැති එක තමයි ප්‍රධානම ප්‍රශ්නේ. එහෙනම් මේ සීරීස් එක ඩාන්සර්ස්ලාට විතරද? නෑ. ටීචර්ස්ලාට, පේරන්ට්ස්ලාට, ඔඩියන්ස් එකට, මීඩියා එකට ඩාන්ස් ගැන ඔපිනියන් එකක් තියෙන හැමෝටම මේක අදාළයි. අපි මේ කමෙන්ට්ස් වලට රිප්ලයි කරලා විතරක් නවතිනවා. නෑ. මේ කමෙන්ට්ස් තමයි අපේ next reel build කරන ෆවුන්ඩේෂන් එක. Simple way, step by step.